කොහොමද ඔයාලට? ඔන්න අද දවස නම් මට හරිම කලබලෙන් පටන් ගත්ත දවසක්. මං එහෙම කියන්නේ ඇයි දන්නවද? අද උදේ නැගිටිනකොට මම 6:00යි. ලොකු පුතාව ඉස්කෝලේ යවන්න මං එකපාරට ඇඳෙන් පැන්නා වගේ කලබලෙන් නැගිටලා ගියේ. මොකද චූටි පුතාට ඊයේ රෑ උණ පාන්දර 2ට 3ටත් මම නැගිටලා තමයි හිටියේ. ඉතින් ඒ නිසා වෙන්න ඇති මට පහේ එලාම් එකට නම් ඇහැරුණේ නැහැ. ඉතින් කොහොම හරි 6:00ට නැගිට්ටත් ලොකු පුතාව ඉස්කෝලේ නම් ඇරියා. එයාට ඉතින් මම අද කඩෙන් තමයි කන්න අරගෙන දුන්නේ. කඩින් කෑම අරන් දෙන එක අපිට ප්‍රශ්නයක් වුණාට එයාලා නම් හරි කැමති ඒ වගේ දවස්වලට. මොකද ඉතින් කඩෙන් කන්න තියෙනවා නම් එයාලා හරි ආසයිනේ වෙනසකටත් එක්ක. ඉතින් ඒ වුණාට හැමදාම කඩෙන් කන්න නම් අරගෙන දෙන්නේ කොහොමටවත්. පුළුවන් තරම් ගෙදරින් තමයි මම නම් කෑම හදලා දෙන්නේ උදේට. පුතාව ඉස්කෝලේට දාලා ඇවිල්ලා මටයි චූටි පුතාටයි උදේට කන්න මොනවා හරි හදා ගන්න ඕනි නිසා බත් එකක් කුයලා සම්බෝල හදලා පොඩි මාළු වගේක් තිබුණා ඒවා බෙදලා ගත්තා. චූටි පුතා නම් මාළු ටික වේලාසනින්ම කෑවා. යාට බත් එක ගුලි හදලා දෙන්න කිව්වා. ඊට පස්සේ ඉතින් ඒකත් කරලා දුන්නාට පස්සේ බත් ටිකක් කෑවා යා. ඊට පස්සේ ඉතින් ඇඳ එහෙම අස් කරලා මේ තියෙන්නේ මම අපේ ලොකු පුතාට මම ලයිබ්‍රරි ගියපු වෙලේ අරන් ආපු පොත. සිබිල් වෙත්තසිංහ නැන්දාගේ වැණියන් කළු වැණියන් කියලා පොතක් තිබුණා ලයිබ්‍රරියේ. මම ඒක අරන් ආවා යාට කියවන්න. එයා මේ දවස්වල ඒ පොත කියවනවා. ඉතින් ගෙදර වැඩ කරලා දාඩිය දාගෙන කඩේ යන්න බැරි හින්දා මම වේලාසනින්ම ගිහිල්ලා ගොටුකොළ මිටියක් අරගෙන ආවා. අද දවල්ට ගොටුකොළ සම්බෝල හදන්න ඕන හින්දා. ඊට පස්සේ ඉතින් මම මිදුල අතු ගන්න ගියා. ඉතින් අපිට ලොකු මිදුලක් තියෙනවානේ අතු ගන්න. ඉතින් ඒක කොටස් විදිහට මම බෙදාගෙන තමයි අතු ගන්නෙ. එදා ග්‍රොසරි shopping කරන වෙලේ මම කුරක්කන් ඇට ගෙනාවනේ ග්‍රෑම් 500ක්. ඉතින් දැන් මම ඒ ටික කරලා හොදලා වේලෙන්න දාන්න තමයි යන්නේ. ඉතින් මට මේ ගරනකොට මතක් වෙන්නේ මගේ හස්බන්ඩ්ගේ අප්පච්චිව. මොකද මම මැරි කරලා මේ ගෙදරට එනකොට මම හාල් ගරන්න තියා මට බිත්තරයක් බැද ගන්න තේ එකක් හදා ගන්නවා මම දන්නේ නෑ ඇත්තටම. ඉතින් මේ අප්පච්චි මගේ හස්බන්ඩ් එතකොට කොරියාවේ තමයි ඉඳලා තියෙන්නේ. එතකොට අප්පච්චි ගෙදර තනියම තමයි අම්මත් නැති වෙලා. ඉතින් අවුරුදු ගාණක් අප්පච්චි ඉතින් එයාගේ කුඹරක් තිබුණා. ඉතින් කන්න තියාගන්න වී එකේ හාල් වෙලා එනකොට ඒකේ ගල්වැලි ඉවත් කරන් නැතුව තමයි එයා ගෙනලා තියෙන්නේ. ඉතින් එයාට බත් එකක් උයන වෙලාවට එයා ඒක ගරලා තමයි ගන්නෙ. ඉතින් මම හාල් ගරන්න දන්නේ නැහනේ. ඉතින් කන්න බෑ මං උයන බත් එකේ ගල් ගොඩ. ඊට පස්සේ ඉතින් ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් හරි ප්‍රශ්නයක් වුණා. ඉතින් දැන් මේ ගල් කෑම. ඊට පස්සේ ඉතින් වේල් දෙකක් විතර කාලා මගේ ළඟට ඇවිල්ලා ඇහුවා පුතේ ඔයා හාල් ගරන්න දන්නේ නැද්ද කියලා. මම කිව්වා නෑ අප්පච්චි කියලා. ඊට පස්සේ එයා මට ගරන හැටි කියලා දුන්නා. මෙහෙම කරන්න. ඊට පස්සේ දැන් මම අර අන්තිම හාල් ඇට ගන්න හදනවා. ඉතින් ඊටසියක් ඔය අන්තිම හාල් ටිකක් ගන්න try කරනකොට තමයි ඔය ගල් වැලි ටික යන්නේ. ඒ නිසා ඔයා ඒ අයින් කරාට කමක් නැහැ. මේ ඔක්කොම ගන්න ඕනේ නැහැ ඉතින් කියලා. ඉතින් ওই විදිහ තමයි ඉතින් මට අදටත් මේ වගේ දෙයක් කරනකොට මට ඇත්තටම මේ අප්පච්චි මතක් වෙනවා. මගේ තාත්තා වගේම මම ගොඩ කරන කෙනෙක් තමයි මගේ හස්බන්ඩ්ගේ අප්පච්චි. කුරක්කන් ටික මම වේලෙන්න දැම්මා. දැන් ඉතින් දවල්ට උයන්නත් එපේ. උදේ ඉවි නෑනේ ඉතින් දවල්ටත් එක්ක. ඊට පස්සේ මම ඉතින් බටු ගෙනාපුවා තිබුණා. ඒ වුණාට ඒකෙන් බොහොම ටිකයි ගන්න පුළුවන්. ඔක්කොම පණුව කාලා. ඊට පස්සේ මම ඒකට අලගෙඩියකුත් දාලා ඒක තෙල් දාගන්න තමයි හදන්නේ. ඉතින් ඒක ඇත්තටම රසට තිබුණා. ඊට පස්සේ බටු උයලා මම බිත්තර බැදලා ගොටුකොළ සම්බෝල තමයි අද හදන්නේ දවල් කෑමට.
බටු එක හරියනකම් මම කොටුකොළ ටික හදන්න ගත්තා. ඉතින් මම මේක පොඩ්ඩක් තෝරලා හොදලා එහෙම අරගෙන ගොටුකොළ සම්බෝල එක හදන්නේ නැහැ. ඔක්කොම කරලා භාජනයට දාලා තියෙනවා. කන වෙලාවට සම්බෝල එක හදා ගන්නවා. බිත්තර 3ක් ඉතින් බැදගත්ත අපි 3 දෙනාට. දැන් ඉතින් ලොකු පුතත් එනකන් ඉඳලා කෑම කන්න තමයි තියෙන්නේ. ඉතින් මම වොෂ් එකක් දාගන්න යන්න කලින් කිචන් එක ආයේ තිබ්බ විදියටම ඉතින් අස් කරා. මගේ හිතට හොඳයි එතකොට. නැත්තම් ඉතින් මට ටිකක් වොෂ් එක දාගත්තත් වැඩක් නෑ වගේ තමයි දැනෙන්නේ. ඔන්න ඉතින් අපේ සරල ලන්ච් එක තමයි පේන්නේ. ඉතින් පුතාලගේ ඉස්කෝලේ වැඩ කරලා ඉතින් ඉන්නකොට හවස් වුණා දන්නේම නෑ. මම ඉතින් වීඩියෝස් ගන්න ගියේ නෑ. වෙලාවට ඉතින් පුතාලා දෙන්න ඉන්නවනේ. ඉතින් එයාලගේ ඉස්කෝලේ වැඩ කරන වෙලේ ඉතින් මං හවසට තමයි මගේ රෙදි ටික වැලට දාගන්නේ වැස්ස නැති කාලෙට. එතකොට පහෝදා උදේ 10 විතර වෙනකොට මට රෙදි ටික ඇතුළට ගන්න පුළුවන්. දැන් ඉතින් ගේ එහෙම අතු ගාලා ජනෙල් දොරවල් වහලා මම බුදු පහන තිබ්බා. දැන් රැට කන්න මොනවාරි හදන්න ඕනේ. ඉතින් පුතාලා කිව්වා චීස් කොත්තු හදමුද කියලා. මම දවස් 2-3ක් කිය හිටියා ඉතින් හදමු කියලා. ඔන්න ඉතින් එයාලා ආසම චීස් කොත්තු එක දැන් මං හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ චීස් කොත්තු හදලා ඒවා කාලා එයාලා නම් ඉතින් නිදා ගන්න ගියා. ඒ වුණාට මම මේ හැම දෙයක්ම අස් කරලා හොදලා එක ඉඳුල් බින්දුවක්වත් ඇත්තටම කුස්සියේ නැති වෙන්න මම ඒක හැමදාම කරන දෙයක්. මම හිතන්නේ මම විවාහ වෙලා ආවත් හරි ඒ ආපු හැම දවසකම මම ඒක කරලා තියෙනවා. හැම භාජනයක්ම හොදලා ඉඳුල් සේරම අයින් කරලා මම ඒ විදිහට තමයි නිදාගන්නේ. මම හිතන්නේ මට එහෙම නැතුව ඇත්තටම මට නිින්ද යන්නේ නැති වෙයි. හැබැයි මං ඒ තරමට ඒකට ඇඩික්ට් වෙලා තියෙන්නේ. ඉතින් දවල් කාලෙදී ගේ අපිරිසිදු වෙලා අපිලිවෙල වෙලා තියෙන්න පුළුවන්. මොකද පොඩි දෙන්නෙක් එක්කනේ ඉන්නේ. අවුරුදු 8යි අවුරුදු 5යි. ඉතින් අදින්න තියෙන උපරිම අදිනවා. උදාහරණයක් විදිහට මං අද දවල් ටවුන් එකට චුට්ටකට ගිහින් ආවා. පැය කාලක්වත් නැහැ. ඉතින් ඒ පැය කාලට මං එනකොට ගේ අනිත් පැත්ත හරවලා. ඉතින් එහෙම තමයි පොඩි අය. ඒකට කරන්න දෙයක් නැහැ. තරහ යනවා. ඉතින් ඒත් දරා ගන්න වෙනවා. ඉතින් ওই විදිහට වුණත් හැබැයි මම රෑ වෙනකොට රෑ නිදා ගන්න කලින් අනිවාර්යයෙන්ම කිචන් එක අස් කරලා හැමදේම පිරිසිදු කරලා හොදලා මුළු ගේම අතු ගාලා එහෙම තමයි මම නිදාගන්නේ. ඉතින් ඔන්න අද දවසේ ඉතින් කලබලෙන් පටන් ගත්තට හෙට දවස ලස්සන ක්ලීන් ගෙදරක් ඇතුලේ ලස්සන ක්ලීන් කිචන් එකක් ඇතුලේ පටන් ගන්න අඩිතාලම දාලා තමයි ඔන්න අද දවසේ මම අද නිදාගන්න යන්නේ. ඉතින් මං හිතනවා මං ඔයාලටත් කියනවා කරලා බලන්න එක සතියක්. ඔයාලා එහෙම කරන්නේ නැත්තම් ඒකට ඇඩික්ට් වෙන ඇත්තරම. ඉතින් ඔන්න ඔය විදිය තමයි ඉතින් අද දවස ගෙවුනේ. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක අවසාන වෙනකන් නැරඹුවාට. ආයෙත් දවසක හම්බ වෙන්න පුළුවන් තරම් ඉක්මනට. එහෙනම් මං ගිහින් එන්නම්. මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඔයාලගේ අදහස මට කමෙන්ට් එකක් විදිහට දාන්න. ඔයාලගේ අදහස් යෝජනා චෝදනා ඕනම දෙයක් මම බාර ගන්නවා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න. එහෙනම් මම ගිහින් එන්නම් අදට. හැමෝටම තෙරුවන් සරණයි.